සේකර ඉතා අහිංසකව ඉතාමත්ම අභිමානවත්ව තමන්ගේ රට ගැන තමන්ගේ ජාතිය ගැන හිතලා ලියපු සින්දුවක්. මේ ගීතය අමරදේවයන් ගායනා කළේ. මේ සංගීතය හැදුවෙත් අමරදේව. රට පිළිබඳව ආනන්ද සමරකෝන්ට ඇතිවෙච්ච හැඟීම වැඩිදුර දක්වා දියුණු කරලා සේකර සමරකෝන්ට වඩා ගමනක් ගිය බව තමයි මේ ගීතෙන් ඔබට අහන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ දැන් අහන්නේ patriotism සහ ඉතාමත්ම පිළිකුලෙන් හෙලා දැකිය යුතු ජාතිවාදය අතර දෝලණය වෙන මේ අමා ගීතය, මේ රට පිළිබඳ ගීතය, මේ ජාතිය පිළිබඳ ගීතය, මේ අපේ සංස්කෘතිය පිළිබඳ ගීතය. ඒ මිනිස්සු මේ පොළොව ගැබේ එදා විතරක් නෙමෙයි අදත් මතුවටත් රට වෙනුවෙන් ජීවිත පුදලා අපි වෙනුවෙන් මැණික් වගේ රතු කැට වෙලා ඉපදෙන බව අමතක කරන්න එපා. ඒ සේරම හිතේ තියාගෙන මේ ගීතය අද ඔබ අලුතෙන් අහන්න. මොකද 2017 දී දුරුත සහෘදයන් සමග අලුතෙන්ම සේකර අපි කියවන නිසා. ලංකාදීප විජය මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි රත්නදීප ගංගු ලංකාදීප විජය වූ රත්නදීප ගංගු ලංකාදීප විජය වූ මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි ආද සිංහලේ පිරිමුතුන්ලෙන් සාරවු උදාරු මාතෘභූමියයි මාතෘභූමියයි මානිකසේ පොළොව ගැවේ නිදානේ මානිකසේ පොළොව ගැවේ නිදානේ අතුතු දුපුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදාහෙලෝ දෙකයි රත්නදීප ගංගු ලංකාදීප විජය වූ මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි සින්දුපමාන රවුතලා මතින් නැදී සින්දුපමාන රවුතලා මතින් නැදී පත්මුරෙනු සුගන්ධ වේලේ රන්තරල් නමා සිත බෝලෙන් පුරා රන්තරල් නමා සිත බෝලෙන් පුරා එන්නේ උන්හෙලු පාන වායුවයි රත්නදීප ගංගු ලංකාදීප විජය වූ මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි ගංගා තරං තව විරිදිවනි ගංගා තරං තව විරිදිවනි මල් පිපි කුලි කුලි හැපී ගායනා කරන්නේ ආකාශයේ නැගී ගායනා කරන්නේ ආකාශයේ නැගී මිනින්ගේ ඒ අසෝ ගීතයයි රත්නදීප ගංගු ලංකාදීප විජය වූ රත්නදීප ගංගු ලංකාදීප විජය වූ මේ අපේ උදාර වූ මාතෘභූමියයි
භූමියයි